right පුතා ඔන්න මේ ගානේ තියෙනවා වර්ගඵලය right පෘෂ්ඨ වර්ගඵලය සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ right බලමු මොකක්ද තියෙන්නේ කියලා ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එහි පතුලේ වර්ගඵලය වෙන 4 ගුණයක් පතුලේ අරය සෙන්ටිමීටර් 7යි නම් සිලින්ඩරයේ උස සොයන්න තියෙන්නේ right ඉතින් පොඩ්ඩක් තේරුම් ගමු මේ සිලින්ඩරේ කොහොමද තියෙන්නේ කියන එක නේද සාමාන්‍ය හරි සිලින්ඩරය සාමාන්‍ය අපි දන්නවා සිලින්ඩරේ කොහොමද තියෙන්නේ වෘත්තාකාර හැඩ කීයක් තියෙනවද වෘත්තාකාර හැඩ කියන්නේ උඩම තියෙන පෘෂ්ඨයයි පතුලේ පෘෂ්ඨයයි මේ වගේ දෙකක් තියෙනවානේ මේ වගේ පෘෂ්ඨ දෙකක් තියෙනවා ඊළඟට ආය තියෙනවා ඍජු කෝණාශ්‍රාකාරය ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨයක් තියෙනවානේ ඒ වක්‍ර පෘෂ්ඨය දිගේ හරියම ර්ජු කෝණාශ්‍රයක හැඩයක් ගන්නවා right එහෙනම් අපි දන්නවා මේ වෘත්තාකාර පෘෂ්ඨයේ වර්ගඵල හොයන්නේ කොහොමද පුතා πr වර්ගය හරිද πr වර්ගය ඊළඟට මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය ගත්තොත් මෙහෙම වක්‍ර පෘෂ්ඨය ගත්තොත් එහෙම වෙන්නේ මොකද්ද ඒ වක්‍ර පෘෂ්ඨයේ දිග තමයි මෙන්න මේ වෘත්තයේ පරිධියේ දිග මෙහෙම දිග ඇරියොත් එහෙම මෙන්න මෙහෙම දිග ඇරෙනවා එතකොට වෘත්තයේ පරිධියේ දිග කියලා කියන්නේ පරිධිය කියලා කියන්නේ 2πr එහෙනම් එයා තමයි මේ ඍජු කෝණාශ්‍රයට එන්නේ හරි ඊළඟට මෙන්න මේ සිලින්ඩරේ උස h එහෙනම් එයා මෙතනටත් එනවා h විදිහට එහෙමනම් මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩය ඒ කියන්නේ මේකේ මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය එයාගේ වර්ගඵලය හැදෙන්නේ කොහොමද දිග ගුණ කිරීම පළලෙන්නේ ඒ කියන්නේ 2πrh 2πrh දැන් ඔන්න අවශ්‍ය දේවල් ටික නොලෙජ් එක ඇති දැන් රයිට් දැන් බලමු මෙයා මොකද්ද කියන්නේ කියලා මෙයා කියනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඒ කියන්නේ මෙන්න මේ πr වර්ගය හොඳේ දෙකම නෙමෙයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හරි මෙන්න මේ πr වර්ගය මොකද්ද කියන්නේ πr වර්ගය සමාන වෙනවලු වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එහි පතුලේ වර්ගඵලය වෙන 4 ගුණයක හරි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ ඒ කියන්නේ 2πrh ගැන ඔය කියන්නේ 2πrh කියන කොටස සමාන වෙනවලු පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයකට මෙයා වගේ 4 ගුණයකට කතන්දරේ තේරෙන්නේ නැති හරි දැන් අහන්නේ මොකද්ද පතුලේ අරය 7යි නම් සිලින්ඩරේ උස ඒ කියන්නේ r අගය දීලා තියෙනවා h හොයන්න ඕන හරි නේද රයිට් පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයක් තමයි මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය රයිට් දැන් සුළු කරගමු දෙපැත්තෙන් πට π කැපෙනවා හරි 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි හරි නේද මේ ගුණිතේ මෙහෙටදී බෙදෙනවනේ ඒකෙන් තමයි මෙහෙම වෙන්නේ රයිට් දැන් එන සුළු කරගත්තොත් එහෙම දෙවරක් r වර්ගය ඒකත් කපා ගන්න පුළුවන් අපිට හරි r දෙකක් තියෙනවා ඒ කියන්නේ වර්ගය මෙතන r ට කැපෙනවා ලේසි හරි සුළු කිරීම තේරෙන්නේ නැත්නම් කියන්න පහල කමෙන්ට් එකක් දාන්න හරි එතකොට ඊළඟ වීඩියෝස් වලදී පිළිවෙලට හිමීට හැම පියවරක්ම මම පැහැදිලි කරලා දෙන්නම් එතකොට අඩුවම ලකුණු අඩුවම මට්ටමේ ඉන්න ළමයට පවා තේරුම් ගන්න පුළුවන් වෙයි රයිට් රයිට් මේකේ අවසාන කොටසේ මම මේ සුළු කිරීම ආයෙ පාර කරලා පෙන්නන්නම් රයිට් එතකොට 2 r කියලා කියන්නේ දෙවරක් 7 මෙතන ඉතුරු වෙනවා h කියන්නේ උස එහෙනම් h සමාන කීයද 14යි සෙන්ටිමීටර් රයිට් ඔන්න එහෙනම් මේ ටික හරිනම් පුතේ අපිට හම්බ වෙන ලකුණු කීයද ලකුණු දෙකක් හම්බ වෙනවා ඔන්න මම දැන් සුළු කිරීම කොටස කරලා පෙන්නන්නම් මේ සුළු කිරීම තේරුම් නැති ළමයිට රයිට් එහෙනම් 4යි πr වර්ගය πr වර්ගයනේ සමානයි 2πrh හරිද පුතා හරි මම දැන් කරන වැඩේ මොකද්ද දෙපැත්තම මම මෙන්න මේ 2π ගෙන් බෙදා ගන්නවා නැත්නම් 2πr ගෙම බෙදනවා මට h නේ ඕන මේ පැත්තත් එහෙනම් 2πr ගෙන් බෙදා ගන්නවා හරි ඒ කියන්නේ h ඒ කියන්නේ සාමාන්‍ය වල මතකයිනේ සමීකරණ වලදී අපි 2x කියලා આવොත් එහෙම x ගාගේ හොයන්න දෙකෙන් බෙදනවානේ හරි අන්න ඒ වගේ මෙතන h වනේ අපිට ඕන වෙන්නේ එහෙනම් h ගේ සංගුණකේ 2යි πr 2πr ඒ නිසා 2πr ගෙන් මම කපනවා මේ පැත්ත හරි හරිද හරි මේ පැත්තට ගත්තොත් එහෙම 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි πට π කැපෙනවා r එකක් තියෙනවා මෙතන r වර්ගය කියන්නේ පුතා r ගුණ කිරීම r නේ ඒ එක r එකක් කැපෙනවා මේ r ට ඔන්න වැඩේ හරි දැන් එන 2r කියලා කියන්නේ h ට හරිද රයිට් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු